ආයුබෝවන් මගේ පැටව සියලු දෙනාටම හිතේ ඔයාලට කොහොමද මං හිතනවා ඔයාලා ගොඩක් හොඳින් ඇති කියලා. එහෙනම් අද ඔන්න ටීචර් ඇවිල්ලා තියෙනවා ඔයාලට අලුත් පාඩමක් අරගෙන. මොකක්ද අද අපේ පාඩම? කොඩිවැල් ආශ්‍රිත ගැටලු. මොකක්ද එහෙනම් අද අපේ පාඩම? කොඩිවැල් ආශ්‍රිත ගැටලු. ඔයාලා ඕනතරම් විභාගයේදී ඕනතරම් අනුමාන ප්‍රශ්න, එතකොට පාස් පේපර්ස් වල ඔයාලා ඕනතරම් දැකලා ඇති මේ වගේ ගණිත ගැටලු ඇවිල්ලා තියෙනවා කොඩිවැල් ආශ්‍රිතව. එහෙනම් පුතේ අද අපි බලමු මේ වගේ ප්‍රශ්නයක් විභාගයට ආවොත් කොහොමද අපි ලේසියෙන් විසඳන්නේ කියලා. බලන්න ඔයාලා මෙච්චර කල් කරේ මේ විදියටද නැත්නම් වෙනත් ක්‍රමයකටද කොහොමද ලේසි කියලා ඔයාලම හිතලා තේරුම් ගන්න. එහෙනම් බලමු අද මේ ප්‍රශ්නෙට අපි කොහොමද නිවැරදිව පිළිතුරු ලියන්නේ කියලා. හරි එන්නකෝ එහෙනම්. ඔන්න බලන්න අද අපේ ප්‍රශ්නය එක්තරා කොඩිවැලක කොඩි අමුණා තිබුණේ කොළ, කහ, දම්, රතු යන පිළිවෙලිනි. මෙහි 10 වන කොඩියේ පාට කුමක්ද? ඔයාලා මේ වගේ ප්‍රශ්නයක් ආවට පස්සේ මම දන්නවා මගේ පැටවුතුත් මේ විදියට තමයි හදලා තිබ්බේ. ඔයාලා ගොඩක් වෙලාවට මේ වගේ ප්‍රශ්නයක් ආවම කරේ පුතේ 10 වෙනි කොඩියේ පාටනේ අපෙන් අහලා තියෙන්නේ. ඔයාලා 1 ඉඳන් 10ට ඉලක්කම් දානවා. 4 5 6 7 8 9 10. ඔයාලා කරන්නේ මේ වගේ 10 දක්වා මේ ඉලක්කම් දාලා මේ පිළිවෙලට පාට ටික දාන්න. බලන්න. කොළ, කහ, දම්, රතු. කොළ, කහ, දම්, රතු. කොළ, කහ. ඔන්න අපි හොයාගත්තා 10 වෙනි කොඩියේ පාට මොකද්ද? කහ කොඩියක් කියලා හොයාගත්තා. හැබැයි පුතේ මේක අපිට අහලා තිබ්බ 10 වෙනි කොඩියේ පාටනේ. නිකමට හිතන්නකෝ 75 වෙනි කොඩියේ පාට කුමක්ද? 56 වෙනි කොඩියේ පාට කුමක්ද? 110 වෙනි කොඩියේ පාට කුමක්ද? මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අපිට ඇත්තටම ලියන්න වෙලාවක් තියෙනවද මේ වගේ 1 ඉඳන් 110ට ඇහුවොත් 1 ඉඳන් 110ට ලියලා කොඩි ටිකේ පාට දාලා එහෙම ලියන්න අපිට වෙලාවක් තියෙනවද? ඇත්තටම නෑ නේද පුතේ. එහෙම නෝටින් අපිට මේ ප්‍රශ්න විතරයි පේපරේට ලියන්න වෙන්නේ. එහෙනම් අපි බලමු මේ වගේ ප්‍රශ්නයක් ආවට පස්සේ අපි කාලය ඉතිරි කරගෙන කොහොමද ලේසියෙන් ගාන හදාගන්නේ කියලා. එහෙනම් පුතේ මුලින්ම කරන්න ඕනේ ඔයාලා මේ දීලා තියෙන පාට 4 ලියා ගන්නවා. බලන්නකො ටීචර් කොහොමද කරන්නේ කියලා. කොළ, කහ, දම්, රතු. ඊට පස්සේ කරන්නේ පුතේ අපි මේක එකේ ඉඳන් පිළිවෙලට අංක දාගෙන යනවා. 1 2 3. හැබැයි කීයටවත් ඔයාලා මෙතන පාට 10ක් දුන්නත් අවසානම තියෙන පාටට දාන්නේ පුතේ බිංදුව කියලා. ඒක හොඳට මතක තියාගන්න ඕන. අවසාන පාටට අපි දාන්නේ බිංදුව කියලා. 1 2 3 4. එහෙම දැන් පාට 5ක් තිබ්බ කියන්නේ 1 2 3 4 දක්වා දාලා අපි අවසාන එකට දානවා බිංදුව කියලා. ඊට පස්සේ කරන්නේ පුතේ අපෙන් අහලා තියෙන්නේ කීවෙනි කොඩියේ පාටද? 10 වන කොඩියේ පාට. එහෙනම් බලන්න මෙන්න 10 වන කොඩියේ පාට හොයන්න නම් 10 බෙදනවා අපිට පාට කීයක් දුන්නද? 4ක් දීලා තියෙනවා. මොනවාද අපේ පාට? කොළ, කහ, දම්, රතු. ඔන්න 4ක් තියෙනවා. අපි මේක මේ 10 4ෙන් බෙදන්න ඕනේ පුතේ. අපි බෙදලා බලමු. 10ට 4 ඒවා 2යි 4 වාරයක් 2 8යි 10න් 8ක් අඩු කරාට පස්සේ උත්තරේ වුණ අපිට 2යි කියලා ආවා. දැන් 10 4ෙන් බෙදුවට පස්සේ උත්තරේ 2යිනේ. 2යි ඉතුරුයි 2. හැබැයි පුතේ මෙන්න මේ උඩ තියෙන ඉලක්කම නෙමෙයි අපි ගන්න. මෙන්න මෙතන ඉතුරු වෙලා තියෙනවානේ. හැම වෙලාවෙම ගන්න මේ ඉතුරු වෙලා තියෙන ඉලක්කම. දැන් අපිට කීයක්ද ඉතුරු වුනේ? 2ක් තමයි ඉතුරුනේ. එහෙනම් බලන්න 2 ගාව තියෙන්නේ මොකද්ද?
කහ කියලා. බලන්න ඔයාලට මේ විදියට හැදුවොත්ද ලේසි. මේ විදියට හැදුවොත්ද මගේ පැටවට ලේසි කියලා. එහෙනම් ඔයාලටම තේරෙනවා මෙන්න මේ වගේ හැදුවොත් ඔයාලට කාලයක් ඉතිරි ඉක්මනටම හදා ගන්නත් පුළුවන්. ඔයාලත් සතුටින් මාත් සතුටින් වෙලාවත් ඉතුරුයි අපි හැමෝම සතුටින්. එහෙනම් ඔන්න අපි බලමු දැන් ඔයාලට මේ වගේම දැන් නිකමට හිතන්න මේකේ 70 වෙන කොඩියේ පාට. දැන් ඔයාලට ටක් ගාලා හදා ගන්න පුළුවන් නේද? හරි එහෙනම් ඔන්න තව අපි එක ගානක් බලමු කොහොමද හදන්නේ කියලා. හරි මගේ පුතේ ඔන්න ටීචර් තව ප්‍රශ්නයක් අරන් ඇවිල්ලා තියෙනවා. කොඩි වැලක රතු, දම්, නිල්, කහ, රෝස ලෙස කොඩි අමුණා තිබුණි. මෙහි 81 වෙනි කොඩියේ පාට කුමක්ද? දැන් අපි මොකද කරන්නේ? දැන් පිළිවෙලට 81 දක්වා ඉලක්කම් ලියලා ඊට පස්සේ පාට ටික පිළිවෙලට දාලා එහෙම කරනවද? නෑ. එහෙනම් අපි කොහොමද කරන්නේ? ලේසියෙන් කරන්න පුළුවන් විදියක් මම ඔයාලට කියලා දුන්නා. එහෙනම් අපි මේ විදියට විසඳලා බලමු ඉක්මනටම පිළිතුර ගන්න පුළුවන්ද කියලා. හරි පුතේ මට ඉස්සෙල්ලා කියන්න මොකද කරන්නේ අපි දැන් එහෙනම්? අපි එහෙනම් ඉස්සෙල්ලාම කරන්නේ මේ දීලා තියෙන පාට ටික වෙනම ලියා ගන්නවා. කියන්න බලන්න පාට ටික මොකද්ද කියලා? රතු, දම්, නිල්, කහ, රෝස්. ඔන්න දීලා තියෙන පාට ටික අපි පිළිවෙලට ලියා ගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අපි කරන්නේ මේකට අංක දාගන්න ඕනේ. අංකක් දාගෙන බලමු. 1 2 3 4. මේකට අපි 5 කියලා දානවද? නෑ. එහෙනම් මොකක් කියලාද දාන්නේ? අපි මේ අවසාන එකට දාන්නේ ටීචර් ඔයාලට කිව්වා දාන්නේ බිංදුව කියලා. ඊට පස්සේ අපි මොකද කරන්නේ පුතේ? අපෙන් අහලා තියෙන්නේ කීවෙනි කොඩියේ පාටද? 81 වෙනි කොඩියේ පාට තමයි අහලා තියෙන්නේ. එහෙනම් 81 කොඩි කීයක් දීලා තියෙනවද? 1 2 3 4 5යි. මේ 81 5න් බෙදන්න ඕනේ. අපි බලමු 81 5න් බෙදලා 8ට 5 ඒවා 1යි. එක් වාරයක් 5 5යි. 8න් 5ක් අඩු කරාම 3යි. මේ එක ගේනවා 15ට 31ට 5 ඒවා 6යි. 6 වාරයක් 5 30යි. එකෙන් බිංදුවක් අඩු කරාට පස්සේ 1යි. 31න් 30ක් අඩු කරාට පස්සේ 1යි කියලා ඔන්න අපිට උත්තරේ ආවා. එහෙනම් අපි ගන්නෙ මෙන්න මේ පිළිතුරයි පුතේ ගන්නෙ. 81 5න් බෙදුවම කීයද? 16යි. හැබැයි ඉතුරුයි 1යි. අපි ගන්න එහෙනම් මේකද? නෑ. මෙන්න මේ ඉතුරු වෙච්ච ගාන තමයි ගන්නෙ. එහෙනම් එක තියෙන්නේ කොතනද? මොන කොඩියේද? ඔන්න අපි රතු කොඩිය කියලා හොයාගත්තා. ඇත්තටම මට කියන්න පුතේ අපි හිතපු තරම් මේ ප්‍රශ්නේ අමාරුයිද ඔයාලට දැන්? නෑ මම දන්නවා අපේ පැටව හැමෝම දක්ෂයි. එහෙනම් දැන් ඔයාලා දන්නවා මේ වගේ ගැටලුවක් ආවොත් කොහොමද ලේසියෙන් විසඳන්නේ කියලා. එහෙනම් පුතේ අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම තේරුණා නම් ඔයාලා තේරුණා කියලා කමෙන්ට් එකක් දාන්න. ඊළඟට මොන ගැටලුද මොන වගේ ගැටලුද ඔයාලට ඕනේ කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ටීචර් ඒ ගැටලු ඔයාලට අරන් එනවා වීඩියෝ එකකින්. මේක තේරුම් නැත්නම් ඒත් මට දාන්න පුතේ මම එහෙමනොත් තව ගණන් කිහිපයකින් ඔයාලට මේක කියලා දෙනවා. නම් පුතේ මම අදට යනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.